හෙලෝ යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් 2026 අවුරුද්දේ ජර්නලින් කරන්න මම පාවිච්චි කරන ස්ටේෂනරි මොනවද කියලා තමයි මේ බ්ලොග් එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නේ. මුලින්ම තියෙනවා 2026 අවුරුද්දට මම ගත්තු මගේ ජර්නල් බුක් එක. මම මේක ඕඩර් කරේ ටෙමු එකෙන්. ඉතින් ඉස්සරහටත් ටෙමු ඕඩර්ස් කීපයක් තියෙනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ පොත ඕඩර් කරද්දි මට ලෙටර්ස් ලිමිට් එකක් එක්ක වචන කීපයක් දෙන්න පුළුවන් වුණා. මම දුන්නේ මගේ නම හිරුමි සන්තින්දි කියන එක. ඒක මෙන්න මේ මැග්නටික් ස්ට්‍රිප් එකේ print වෙලා ආවා. මම හිතුවේ හැබැයි ලොකුවට cover එකේ print වෙයි කියලා. නමුත් මේකත් ඕකේ. මෙන්න මේ විදියට තමයි ඇතුළු පිටු තියෙන්නේ. පිටු හරිම හොඳයි, ඝනකමට තියෙනවා. ජෙල් පෙන්ස් වලින් උනත් ලියන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. මම දැන් මේ පෙන්නන මැග්නටික් ස්ට්‍රිප් එකෙන් පොත හොඳට වහලා තියන්න පුළුවන්. හොඳට මැග්නට් එක තියෙනවා. ඒකේ නිතර ගැලවෙන්නේ නැහැ දැනට නම්. ඒ වගේම උඩ පුංචි ලූප් එකක් තියෙනවා. ඒකේ අපිට පුළුවන් අපි මේ පොතේ හැම නිතරම ලියන පෑනක් රඳවලා තියන්න. මේක A4 size පොතක්. ඉතින් මම කලින් අවුරුදුවල පාවිච්චි කරේ A5 size. ඒ වුණාට මේ අවුරුද්දේ මගේ ඔළුවේ තියෙන setup එකට A4 තමයි ගැලපෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ මගේ 2026 day planner එකට මම අරගත්ත පොත. මේකත් අර වගේම මගේ කලින් පොත වගේමයි. ඒකෙම A5 size එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මම මේකේ do it today කියලා print කරවගෙන තියෙනවා. ඒකත් කලින් පොතේ වගේම letters limit එකක් එක්ක අපිට customize කරන්න පුළුවන් වුණා. ඉතින් මේ පොතේ නම් ලස්සනට cover page එකේ ලොකුවට මම දීපු sentence එක do it today කියලා දාලා තියෙනවා. ඒ වගේම කලින් පොතේ වගේම හොඳ මැග්නටික් ස්ට්‍රිප් එකක් තියෙනවා පොත වහන්න සහ පෑන රඳවන්න ලූප් එකක් තියෙනවා. ඇතුළු පිටුත් කලින් පොත වගේමයි හොඳට ඝනකමට තියෙනවා. ජෙල් පෙන්ස් වලින් උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ලියන්න පුළුවන්. ඒ වගේම මට මේ A5 size පොතත් එක්ක හම්බුණා මෙන්න මේ වගේ ස්ටිකර්ස් 12ක්. මට ඒක හරි වටිනවා. ඒ වගේම මේ තියෙන්නේ මගේ මැනිෆෙස්ටේෂන් කරන්න මම මේ අවුරුද්දේදී ගත්ත පොත. ඉතින් මේක මම අලුතින් තමයි ප්‍රැක්ටිස් කරන්න හදන්නේ මේ මැනිෆෙස්ටේෂන් කියන එක. මේක මම මෙහි බුක් ෂොප් එකකින් ගත්තේ පැන්ත බ්‍රෑන්ඩ් එකෙන්. ඉතින් ඇතුළු පිටු මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. අර පොත් දෙකට සාපේක්ෂව චුට්ටක් ඝනකමින් අඩුයි. ඉතින් ඔන්න දැන් තියෙනවා මගේ විෂන් බෝඩ් එක හදාගන්න මම ගත්තු print outs. ඉතින් මම විෂන් බෝඩ් එක ගැන වෙනම පොඩි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න නිසා මෙතන ඒ ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තියෙනවා මගේ gratitude page එක හදාගන්න මම ගත්ත print outs. මම මෙතන නම් එකයි print out අරගෙන තියෙන්නේ. ඒ වගේ 12ක් මම ඉස්සරහට ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ එනවා මගේ stickers collection එක. මෙන්න මේ දැන් පෙන්වන්න හදන සමනල්ලු ටික මම ටෙමු එකෙන් ඕඩර් කරේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ බලද්දි හැබැයි transparent stickers කියලා තමයි තිබ්බේ. නමුත් මට මේක අලවන, ඒ කියන්නේ ස්ටිකර් එකක් විදියට අලවන්න විදියක් හොයාගන්න බැහැ. ඉතින් ඕගොල්ලෝ දන්නවා නම් මේක ස්ටිකර් එකක්ද අලවන්න පුළුවන්ද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ මේක ගම් ගාලා නම් අලව ගන්න පුළුවන් වෙයි, ෂේප් වෙයි. ඉතින් ඔන්න ඔහොම තමයි ඒකට උනේ. හැබැයි ස්ටිකර්ස් ටික නම් හරි ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ මම මෙහි පොඩි පොඩි බුක් ෂොප්ස් වලින් ගත්තු ස්ටිකර්ස්. ඉතින් මේ වගේ මම තරු හැඩ කීපයක් ගත්තා. ඊට පස්සේ ස්මයිලි ෆේසස් කීපයක් ගත්තා. ඒ වගේම තව ලස්සන යුනිකෝන්ස්ලා ඉන්න ස්ටිකර්ස් කොළ දෙකක් විතර අරගත්තා. මේ ටික මම වැඩිපුරම ගත්තේ මගේ ඔය මැනිෆෙස්ටේෂන් කරන්න මං කලින් පොතක් පෙන්නුවානේ. ඉතින් ඒකේ අලවන්න තමයි මං ගොඩක්ම ගත්තේ. මෙන්න මේ දැන් පෙන්නන කොළ දෙක නම් මං ගිය අවුරුද්දේ ගත්ත ඉතුරු වෙලා තිබුණු දෙකක්. ඉතින් මෙන්න මේ යුනිකෝන් දෙකත් හරි ලස්සනයි, හරි ගර්ලිෂ් ලුක් එකක් තියෙන ස්ටිකර්ස් කොළ දෙකක් මට හම්බුණා. ඉතින් ඔන්න ඊට පස්සේ තියෙනවා මම මේ පාර ගත්ත මගේ ඇක්‍රිලික් මාකර්ස් පෙන් සෙට් එකක්. මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකක කිව්වා මම ටච් මාකර් පෙන් සෙට් එකක් අරගෙන ඒක මට සාර්ථක වුණේ නැහැ ජර්නලින් කරන්න. මේ ඇක්‍රිලික් මාකර් එක නම් හරිම ෂෝක්. මොකද මම මේ වෙද්දි මම ජනවරි සෙටප් එක පොඩ්ඩක් හැදුවා පොතේ. ඉතින් මේ ඇක්‍රිලික් මාකර් එක ඒ නිසා මම පාවිච්චි කරා. ඒක හරිම ෂෝක්. ලාවට පාට වෙන්නේ, ගොඩක් තදට පාට වෙන්නේ නැහැ. ඒ නිසා අර පිටුවල අනිත් පිටුවල වැදිලා නාස්ති වෙන්නේ නැහැ පොත.
ඊට පස්සේ මම භාවිතා කරනවා මෙන්න මේ වගේ ස්ටිකි නෝට්ස්. ඉතින් මගේ ළඟ තියෙනවා එක එක හැඩ වලින් ගත්තු ස්ටිකි නෝට්ස්. මේ ස්ටිකි නෝට්ස් උත් මම ගිය අවුරුදු වල ගත්ත ඒවා දැනටත් ඉතුරු වෙලා තියෙන නිසා මම මේ අවුරුද්දේ අලුතින් ගත්තේ නැහැ. හැබැයි මම මේ අවුරුද්දේ දැන් පොඩි ස්ටේෂනරි ටිකක් අලුතින් ගන්න බුක් ෂොප්ස් වලට ගියාම ලස්සන මීට වැඩිය හැඩ වලින් තිබ්බා. නමුත් ඒවා මම ගත්තේ නැහැ. මම දැන් පෙන්වන්න හදන්නේ ඔයාලට මගේ පෑන් කලෙක්ෂන් එක. මෙතන තියෙනවා ලින්ක් එකේ ග්ලිටරින් පෙන් සෙට් එකක්. ඒකත් ලස්සනට ලියවෙනවා. ෂෝක් මම ඒකට ආසයි. ඊට පස්සේ තියෙනවා මැංගෝ ෆයින් ලයින් කලර් පෙන් සෙට් එක. මේක නම් මං හරිම ආසයි, හරිම ෂෝක්. හරි ලස්සනට ලාවට ලියන්න පුළුවන්. ඊට පස්සේ මගේ ගිය අවුරුද්දේදී මම පාවිච්චි කරපු පෑන් සෙට් එකක් තියෙනවා. ඒක ඇට්ලස් ග්ලිටරින් පෙන් සෙට් එකක්. ඊට පස්සේ හයිලයිට්ස් තියෙනවා. ඒ වගේම වොෂි ටේප්ස් දෙකකුත් මම පාවිච්චි කරනවා. ඒකත් හැබැයි පරණ එකක්, අලුත් එකක් නෙමෙයි. මට මේ අවුරුද්දේ හම්බුණා මගේ ජර්නල් බුක් එකටම ගැලපෙන ලස්සන පෑනක්. මම ඒක ගත්තා. ඉතින් ඊට පස්සේ තියෙනවා ওই බේසික් දේවල් ටිකක්, ගම්, අඩි රෝල්, මකන, ඊට පස්සේ කරෙක්ෂන් පෙන්ස්, පොඩි ක්ලිප්ස්, ඒ වගේ පුංචි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ ස්ටේෂනරි ටික. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් මගේ ජර්නල් එක සම්පූර්ණයෙන් සෙටප් කරන හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් ගිහිල්ලා එන්නම්.